ඊළඟ පොයින්ට් එක තමයි අපි එයාපෝට් එකේ ඉඳන් අපි මුලින්ම හැනොයි ඉඳන් මම ඔයාලට කලින් කිව්වනේ අපි ආවේ හැනොයි වලට කියලා. එතකොට අපේ හැනොයි අපේ ස්ටේ එකට යන්න එයාපෝට් එකේ ඉඳන් හැනොයි ස්ටේ එකට යන්න අපි පාවිච්චි කරේ Grab taxi එකක්. හරිද? Grab taxi එකක් Grab taxi එක තමයි පාවිච්චි කරේ. ඒත් එක්කම කියන්න ඕන Grab taxi එකට ඔයාලා payment කරනවානේ. එහෙ තියෙන taxi වල කීපයක්. හරිද? Grab තියෙනවා අපි නම් පාවිච්චි කරේ Grab එක use කරා. ඒ වගේම Green XM කියලා එකක් තියෙනවා මට XN. නැත්තම් Shana SM කියලා මට හරියට ඒක ප්‍රොනවුන්ස් කරන්න බෑ මොකක්ද දන්නේ හරියට නම XANHSM. ඒක ඒ කියන්නේ අර ඉලෙක්ට්‍රික් වෙහිකල් තමයි ඒ සර්විස් එක හරහා අපිට ලැබෙන්නේ. ඒ ටැක්සි සර්විස් එක හරහා. ඉතින් ওই දෙක තමයි අපි use කරේ ටැක්සි සර්විස් වලින්. ඔයාලට මෙතනදී කියන්න ඕන දේ තමයි එයාලගේ රටේ දැන් වියට්නාම් වල ඩ්‍රයිවර්ස්ලට විශේෂයෙන්ම ඩ්‍රයිවර්ස්ලට විතර නෙවෙයි ගොඩක් අයට මේ ඉංග්‍රීසි බෑ. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම යද්දි Google Translate app එක දාගෙන යන්න. හරිද? දාගෙන ගිහලා අපි මෙහෙම අපි කරපු විදිය කියන්නම්. දැන් අර එයාලට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැනේ. ඒක නිසා අපි අර Google Translate එකේ මුලින් ටෙක්ස්ට් එකක් විදියට දාලා ඒක මේ translate කරලා එයාලට පෙන්වනවා එක තැනකදී. සමහර තැන්වලදී අපිට drive එක යනකොට අපිට එක එක information ගන්න ඕන කියලා හිතන්නකො මොකක් හරි තැනක් ගැන. එතකොට අපි එයා drive කරනකොට අපිට voice message on කරන්න පුළුවන්. ඉතින් එහෙම අපි එයාලට translate කරලා එයාගෙන් අහගෙන තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම Google Translate use කරන්න. මේ ගැනත් තියෙනවා නරක අත්දැකීමක්. ඒකත් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. අනිත් ඒ තමයි මට එක පොයින්ට් එකක් කලින් අමතක වුණා. ඔයාලට මම කියවනේ ස්ටෝර්ස් තියනවා කියලා සල්ලි මාරු කරගන්න. ඒ විදියටම ඔයාලට තියෙනවා SIM. අනිවාර්යයෙන්ම SIM එකක් කියන දේ වැදගත් වෙනවා මේ පිටරටක ඉන්නකොට. මේ ඉතින් එතකොට අපි SIM වර්ග දෙකක් ගත්තා. මමයි හස්බන්ඩ් ඉන්නේ දැන් travel කරේ. එතකොට එහෙත් එයාපෝට් එකේ තියෙන SIM ගන්න ඒ වගේම අර වගේම ස්ටෝර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක කතා කරලා මොකද පළවෙනි දවසනේ රෂ් එකක් නැහැ. අයිටනරි එකේ රෂ් කරගන්න හොඳම නැති දවස තමයි පළවෙනි දවස සහ අන්තිම දවස. ඉතින් ඒක නිසා මේ පළවෙනි දවස් නිසා ටිකක් ඒ ගැන බලන්න පුළුවන් වෙලාව තියෙනවා. අපිත් ওই වගේ ස්ටෝර්ස් බලලා SIM දෙකක් ගත්තා. අපි ගත්ත SIM දෙක තමයි එකක් එක්කෙනෙක්ට. ඒ කියන්නේ මට තමයි එක ගත්තේ. එක SIM එකක් ගත්තා. ඒකේ තියෙන ඉන්ටර්නෙට් පැකේජ් එකක්. හස්බන්ඩ්ට ගත්තා ඉන්ටර්නෙට් පැකේජ් එකත් එක්කම තියෙන අර normal calls messages පුළුවන් පැකේජ් එකක් තියෙන. අන්න ඒ වගේ පැකේජ් එකක් ගත්තා. හරිද? මොකද මම දැන් ඒකේ දැන් ගොඩක් වෙලාට අපි දවස් 14 ඇතුළත travel කරපු හැම ඒරියා එකකටම coverage එක ගොඩක්ම හොඳයි. හරිද? එහෙම ප්‍රශ්නයක් උනේම නැහැ. ඒක නිසා අර අපි දෙන්න අතර ඒ වගේම අපි ලංකාවේ ඉන්න අයට කතා කරන අපි ගොඩක් වෙලාට use කරේ WhatsApp. ඉතින් ඔයාලා දන්නවා ඕනම රටක ඉඳගෙන ඕනම රටකට WhatsApp through කතා කරන්න හරිම ලේසි. ලොකු එහෙම charge එකක් යන්නේ නැහනේ. මේ ඔයාලට කියන්නේ දැන් cost effective විදියට ඔයාලා travel කරනවා නම් roaming active කරගන්න එපා. roaming activate කරගත්තොත් යන cost එක ටිකක් වැඩි. අනිත් එක roaming ඇත්තටම කිව්වොත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට WhatsApp හරහා ඕන විදියක conversation එකක් build up කරගන්න පුළුවන්. අර දැන් මම කියවනේ husband ගානින්දී අපි normal text calls පුළුවන් package එකක් ගත්තා කියලා. ඒක ගත්තේ සමහර තැන්වලදී හිතනක අපි ටැක්සි ඩ්‍රයිවර්ට අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකක් හරි ඒ වගේ හදිස්සියක් වුණොත් අපිට එහෙම වුණා. ටැක්සි වලට ඒ වගේම ස්ටේ එකට කතා කරන්න අපි ඉන්න. ඒ වගේ දේවල් වලට ඒක ගොඩක් යූස්ෆුල් වුණා මේ පැකේජ් එක. ඒක නිසා එක්කෙනෙක්ට විතරක් ඒක තියන් ගොඩක් වෙලාවට ඉතින් ටැක්සි ඩ්‍රයිවර්ස්ලට මම කියන්නේ දෙන්නේ කියන කපල් එකක් යනවා නම් ස්ටේ එකට එම් ගොඩක් වෙලාවට කතා කරන්න පිරිමි කෙනෙක් කතා කරනවානේ. මේ තනියම කෙනෙක්ට මම කියන්නේ හොඳම ඔප්ෂන් එක තමයි දෙකම තියෙන එක දාගන්න. මේ ඉන්ටර්නෙට් පැකේජ් එකයි normal calls message පුළුවන් පැකේජ් එකයි. හරිද? ඒක තමයි ඒ කියන්නේ ඒ පොයින්ට් එකෙදි මට කියන්න ඕන උනේ. අපි බලමු ඊළඟ පොයින්ට් එක මොකද්ද කියලා. හරි. ඊළඟ පොයින්ට් එක තමයි ඇඳුම්.
මේක වැදගත්ම පොයින්ට් එකක්. මම ඔයාලට මුලින් ඉඳන්ම කියන්නම්. දැන් එයාපෝට් එකේ ඉඳන්ම ගත්තට පස්සේ කටුනායක එයාපෝට් එකට ගියාට පස්සේ ඒ කියන්නේ බිස්නස් ට්‍රිප් එකක් යන කට්ටියට මේක වෙනස්. මම මේ කතා කරන්නේ අපි ගියපු අර ට්‍රැවල් එක ගැන. ඉතින් ට්‍රැවල් කරන්න යද්දි මම කියන්නේ ලයිට් වේට් ඇඳුම් ඇඳගෙන යන්න. ගොඩක් වෙලාවට සමහර අය ඉන්නවා කටුනායක එයාපෝට් එකට යනකොට හීල්ස් දාලා ටිකක් අර ෆැෂනබල් ටිකක් ඇඟට අමාරු අන්කම්ෆර්ටබල් ඇඳුම් ඇඳලා යන අය. ඇත්තටම කිව්වොත් එහෙම යන්න එපා. හරිද? මොකද කිව්වොත් පළවෙනියට මම හේතුව කියන්නම්. දැන් අපේ එයාපෝට් එක ටිකක් අනිත් ඒවත් එක්ක සාපේක්ෂව දැන් හැනෝයි ගමුකෝ. හැනෝයි එයාපෝට් එකට සාපේක්ෂව පොඩි. එතකොට අපිට ඇවිදින්න තියෙන හරිම පොඩි පරාසයක. හැබැයි අපි හැනෝයි ගියාට පස්සේ හැනෝයි එයාපෝට් එක එයාලා ඒක ටිකක් ලොකුයි. හරිද? ඒ වගේම දැන් ඔයාලා යන පළවෙනිම දවසේනේ දැන් එතකොට ඔයාලට සමහරවිට ටිකක් ඔය ඇවිදින්න ඔය දැන් මම කිව්වේ සල්ලි මාරු කරගන්න. ඒ වගේ දේවල් වල ටිකක් එහෙට මෙහෙට යන්න වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ මේ අමාරු වෙන්න පුළුවන්. ඔය හීල්ස් දාලා තද ඇඳුම් ඇඳගෙන එහෙම ගියාට පස්සේ. හරිද? ඒකින්ද ට්‍රැවල් එකක් නේ කරන්නේ. ෆ්‍රීලි යන්න. හරිද? ඒ වගේම දැන් අපි දැන් කතා කරමුකෝ අපි ගිය දවස් 14ක ට්‍රිප් එක ගන්න. ඇත්තටම අපි දෙන්නට උණු ලොකු මිස්ටේක් එක මේක මට හිතෙන විදියට දවස් 14ක් හින්දා අපි දැන් හිතුවා දවස් 14ක් නේ ගොඩක් ඇඳුම් ඕන වෙයි කියලා. මේ බෑක්පැක්ස් තමයි ගෙනිච්ච අපි දෙන්නම මේ ගොඩක් මේ ඇඳුම් දාගෙන ගියා. ඇත්තටම කිව්වොත් එහෙම කරන්න එපා. ඒ වගේම මෙහෙන් ඔයාලා ඇඳුම් දාගෙන යනකොට උනත් ගොඩක් එහෙ තියෙන ටිකක් අර රස්නේ තමයි තියෙන්නේ. රස්නේ වැඩි සාපේක්ෂව අර ලංකාව වගේම තමයි ඉතින්. හරිද? දැන් අපේ නුවරඑළිය ටිකක් සීතලයි නෙහෙත් තියෙනවා සාපා. සාපාවල සීතලයි. අනිත් දැන් සාමාන්‍යයට රස්නේ. ඒකින්ද ලයිට් වේට් ඇඳුම් ඇඳගෙන යන්න. ඒ වගේම ඇඳුම් අරගෙන යන්න. හරිද? අරගෙන යන ඇඳුම් උනත් ලයිට් වේට් ඇඳුම් අරගෙන යන්න. එහෙම අරගෙන ගිහිල්ලා දැන් ඔයාලා හිතනකෝ අපි ඇඳුම් ටිකක් අරන් ගියා කියලා ලයිට් වේට්. එහෙම අරන් ගිහිල්ලා අපිට ඕනනම් පුළුවන් එහෙ තියෙනවා හැම තැනකම වගේ ලොන්ඩ්‍රීස් තියෙනවා. ඒ වගේ ලොන්ඩ්‍රි එකකට දුන්නාට පස්සේ සමහර කට්ටිය දැන් දුන්නොත් සමහර කට්ටිය කියනවා තව පැය 4කින් විතර එන්න. සමහර කට්ටිය පැයකින් එන්න. සමහර කට්ටිය හවසට එන්න. කොහොමරි දවස් ඇතුළත ඒ ඇඳුම් ටික ඔයාලට හම්බ වෙනවා. එතකොට ඒකම අපිට ඕන නම් රිපීට් කරන්න පුළුවන්. හරිද? ඒකින්ද ඒ විදිහට ඇඳුම් ටිකක් අරගෙන යන්න. ඒ වගේම අනිත් දේ තමයි දැන් ඔයාලා යනකොට අයිටනරි එක ඔයාලා ප්ලෑන් කරනකොට ෆොටෝ ලොකේෂන්ස් මොනවද කියන දේ ඔයාලට අයිඩියා එකක් තියෙනවානේ. ඉතින් එතකොට මම කරපු දෙයක් කියන්නේ ඒ වගේ තැනකට ටිකක් අර කොහොමද ලස්සන ඇඳුම් අරගෙන යන්න. මොකද මේ මොන දේ කරත් අන්තිමේටම ඉතුරු වෙන්නේ මෙමරිස් විදියට ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි විතරයි. ඒකින්ද මේ දෙක හරියට කරගන්න ඒ ටිකට ලස්සන ඇඳුම් අරගෙන යන්න. හැබැයි ඒ ඇඳුනුත් ලයිට් වේට් ඇඳුම් අරගෙන යන්න. මොකද කිව්වොත් දැන් ඔයාලා ෆොටෝ ලොකේෂන් එකට ගියා කියන්නකෝ. ඒත් ඊට පස්සෙත් ඔයාලා ට්‍රැවල් කරනවනේ. ඒ කියන්නේ මේ දවස් ගෙවන්න ඕනනේ අපි දේවල් බල එහෙම. එතකොට අමාරු වෙන්න පුළුවන්. ඒකින්ද ඒවත් ලයිට් වේට් ඇඳුම් අරගෙන යන්න. ඒ වගේම ලස්සන ඇඳුම් ඒ වගේ තැන් වලට අරගෙන යන්න. අර සමහර තැන්වලදී අපි කරා අපි අරගෙන ගියන් ලයිට් වේට් ඇඳුම් ටික අපිට මදි කියලා හිතුනොත් අපි එහෙන් අරගත්තා. ඒ කියන්නේ එහෙ ස්ට්‍රීට්ස් වල ඕන තරම් ඇඳුම් විකුණනවා. ඒ වගේම ගාණත් අඩුයි ගොඩක්. හරිද? මේ ඒකින්ද එයාලා කියන්නේ ඒ පැත්තට ගැලපෙන විදිහට ඇඳුම් තියෙනවා. ඒකින්ද ඒ විදිහටත් අපි ඇඳුම් අරගත්තා. අර ඒකයි මම කිව්වේ සමහර ඇඳුම් අපි අරන් ගියාට අඳින්න ඕනේ නැහැ කියලා. මොකද ඒ තියෙන රස්නෙත් එක්ක සමහරලාට අපිට හිතෙනවා මේ ඇඳුම ඇඳුම් ටිකක් අන්කම්ෆර්ටබල් වෙයි කියලා. එතකොට අපි ඇඳුම් ඇඳෙන්නේ නැහැ. අර ඒ වගේ දේවල් වුණා. හරිද? ඒකින්ද ඔයාලට කියන්නේ ලයිට් වේට් ඇඳුම් අරගෙන යන්න. ඒ වගේම සාපවලට දැන් සාපත් යනවා නම් ඔයාලා මම කියන්නේ 7 day itinerary එකක් ඔයාලා හැදුවත් සාපා කියන පැත්ත නම් මිස් කරගන්න එපා. මාරම ලස්සනයි. හරිද? මේ දැන් මම නිකන් රෆ් අයිඩියා එකක් දෙන්නම්. මම වියට්නාම් ගියට පස්සේ මම ආසුණු පැති මොනවද කියන දේ කවුරු ඇහුවොත් හැනෝයි ඒ වගේම සාපා. ඔය දෙක තමයි මම ගොඩාක් ආස කරපු තැන් විදියට තිබුණේ. ඉතින් ඒකයි කියන්නේ දැන් සාපා ගැන කතා කරමුකෝ. සාපා කියන්නේ ටිකක් අර සීතලයි. ටිකක් නෙමෙයි අතරම සීතලයි. හරිද? ඒ පැත්ත. ඉතින් දැන් අපි නම් අර ජර්සි ස්වෙටර්ස් එහෙම අරගෙන ගියේ නැහැ. දැන් ඔයාලා ටිකක් අර ඒ කියන්නේ අපිටත් අමාරු නා. හරිද? සාමාන්‍යයෙන් අපිට දැන් අර මට පුරුදුයි සාමාන්‍ය සීතල ඒ කියන්නේ
සාමාන්‍ය මට්ටමකට දරා ගන්න පුළුවන්. හැබැයි අපිටත් අමාරුනාර සමහර අය ඉන්නවනේ මම කියවනේ මේ වීඩියෝ එක හැමෝටම කියලා. සමහර අය ඉන්නවනේ පොඩ්ඩක්වත් අර සීතල දරා ගන්න බැරි අය. අන්න ඒ අය නා අනිවාර්යයෙන්ම කියන්නේ ස්වෙටර් එකක් පාවිච්චි කරන්න. එතකොට කිව්වොත් දැන් මෙහි ඉඳන් අරගෙන යනකොට සමහර විට ඔයාලගේ මේ ලගේජ් එකේ දාගෙන යන්න ඉඩ මදි වෙන්න පුළුවන්. නැත්නම් බර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ගියාට පස්සේ අනිවාර්යෙන් හැනොයි වලට කියන්නකෝ ආවේ. හැනොයි වලින් පුළුවන් නම් ගන්න බලන්න. මොකද අපි එක්ස්පීරියන්ස් කරපු විදියට අනිත් හැම පැත්තකටම වඩා shopping කරන්න අර low budget shopping කරන්න හොඳම තැන තමයි හැනොයි කියන්නේ. ඉතින් ඒකින්ද සාපා යන්න කලින් හැනොයි වලින් ඔයාලට පුළුවන් නම් ජර්සි එකක් ස්වෙටර් එකක් අරගෙන යන්න. මේකත් එක්කම සීතල ගැන කතා කරද්දී මට මතක් වුණ තව දෙයක් තමයි එයාක්‍රාෆ්ට් එක ඇතුළේ. දැන් ඔයාලා එයාක්‍රාෆ්ට් එක යනව නම් මේ එතනදී මට මිස්සුණු පොයින්ට් එකක් මේක මම මෙතනට ඇඩ් කරන්න. එයාක්‍රාෆ්ට් එක ඇතුළේ සීතලයි. මුලදී ඒක තේරෙන්නේ නැහැ ටිකක් යදි තේරෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් බජට් එයාලයින් වල දෙන්නේ නැහැ. බ්ලැන්කට් එහෙම දෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලට පුළුවන් ගෙදර ඉඳන් බ්ලැන්කට් එකක් අරගෙන යන්න. මතක ඇතුව හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන යන්න. ඒක දාන්න එපා චෙකින් ලගේජ් එකට වැඩක් නැහැ දෙන්න කියලා. ඒකින්ද මේ බ්ලැන්කට් එකක් අරගෙන යන්න. බ්ලැන්කට් එකක් නැත්තම් ෂෝල් එකක් තියෙන පොඩි ෂෝල් එකක් අරගෙන යන්න. පොඩි කියන්නේ සාමාන්‍ය මට්ටමක ෂෝල් එකක් අරගෙන යන්න. මොකද අර අපේ මේ අත් දෙක වගේ පොඩක් කවර් කරගන්න තිබ්බම ෂේප් නේ. ඒක නිසා මොකද අර සීතල දරා ගන්න බැරි නේද? මොකද يعني සීතල දරා ගන්න බැරි අයට ඒක වටිනවා. මේ මම බජට් එයාලයින් ගැන කතා කරද්දී එහෙම කිව්වට සමහර එයාලයින්ස් වල දෙනවා. හරිද? ඒක නිසා අනිත් දේ මම කියවනේ එයාපෝට් එක ළඟ ඉඳගෙන යනකොටම ඔයාලට ලයිට් වේට් ඇඳුම් ඇඳගෙන යන්න කියලා. මොකද කිව්වොත් දැන් එයා ඒෂියා එහෙම ට්‍රැවල් කරලා තියෙන කට්ටිය දන්නවා ඇති. තනිකර ඒකේ සීට්ස් නිකන් බස් එකක යනවා වගේ. හරිද? ට්‍රැවල් කරලා තියෙන කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම බස් එකක යනවා වගේ. ඒකින්ද හරිම අන්කම්ෆර්ටබල්. ඒකින්ද හරිම ෆ්‍රීලි ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන් විදිහට කම්ෆර්ටබල් විදිහට ඇඳුම් ඇඳගෙන යන්න. ඇඳුම් සහ සපත්තු සහ ඔක්කොම ටික. හරිද? මේ ඒක එකක්. ඒ වගේම දැන් මම එයාක්‍රාෆ්ට් එක ගැන කතා කරපු හින්දා මෙතනටම ඇඩ් කරන්නම්. මීල්ස් ගැන කතා කරොත් සමහර අය හිතනවා දැන් අපි කටුනායක එයාපෝට් එකේදී අපි මොනවා හරි මීල්ස් අරගෙන ගියාට පස්සේ මේ එයාක්‍රාෆ්ට් එකේදී බඩගිනි වෙන එකක් නැහැ කියලා. හරිද? හැබැයි එහෙම නැහැ. ටිකක් යද්දී බඩගිනි වෙනවා. මොකද අර සීතලත් එක්කම වෙන්න ඇති. හරිද? ඒක නිසා මීල්ස් කලින්ම ප්‍රී ඕඩර් කරලා යන්න. මොකද කිව්වොත් අපි ඒ වෙලාවේ ඕඩර් කරන්න ගියොත් හරිද? එයාක්‍රාෆ්ට් එක ඇතුළේදී අපි ඕඩර් කරන්න ගියොත් අපිට මේන් මීල් එකක් නෙමෙයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේන් මීල් එකක් අපිට ගන්න පුළුවන් කවුරු හරි ප්‍රී ඕඩර් කරලා එදා ෆ්ලයිට් එකේ ආවේ නැත්නම්. හරිද? කැන්සල් කළා නම් අපිට මේ මීල් එක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අවස්ථා හරිම අඩුයි. හරිද? ඒක නිසා කලින් ප්‍රී ඕඩර් කරලා යන්න. එහෙම නොගියොත් ඔයාලට ගන්න වෙන අර චිප්ස් වගේ දේවල් තමයි ගන්න වෙන්නේ. හිතන්නකෝ ඔයාලට චිප්ස් වගේ ගන්න උනා කියලා. මේ එතකොට අනිත් දේ තමයි ඒකටත් එයාලා කියන්නේ ඩෙබිට් කාඩ් ඔයාලට ගන්න බෑ. ඩෙබිට් කාඩ් යූස් කරන්න දෙන්නේ නැහැ. කියන්නේ එයාලා ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒකින්ද ක්‍රෙඩිට් කාඩ් එක තමයි අරගෙන යන්න වෙන්නේ. ඒ වගේ දෙයකටත් හරිද? දැන් ප්‍රී ඕඩර් කරලා ගියොත් නම් ඉතින් ඔය ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඉතින් අන්තිමේටම කියපු පොයින්ට් එක තමයි ඔය ටිකයි ඇඳුම් ගැනයි. ඒ වගේම එයාක්‍රාෆ්ට් එක යනකොට බ්ලැන්කට් එකක් වගේම බ්ලැන්කට් එකක් හරි ෂෝල් එකක් හරි අරන් යන්න. ඒ වගේම මේන් මීල් එකක් ප්‍රී ඕඩර් කරලා යන්න. හරි. ඊළඟට මම කතා කරන්න හිතුවේ එහෙදී ඔය ට්‍රාන්සැක්ෂන්ස් කරද්දී. ඒ කියන්නේ හිතන්නකෝ ටැක්සි එකකට, ඒ වගේම ෂොප් එකකට, ස්ටේ එකට ඕනම තැනකදී අපි ගනුදෙනුවක් කරද්දී එහෙ තියෙන නෝට්ස් ගත්තොත් يعني සල්ලි කොළ ගත්තොත් ඒකේ මේ තියෙන්නේ රුපියල්නේ සෝරි වියට්නාම් ඩොං 10000 20000 ලක්ෂය ඔන්න ඔය වගේ. හරිද? මේ ගනුදෙනු කරන් තියෙන මේ වගේ නෝට්ටු වලින්. ඒකින්ද ඒක හරියටම හොඳටම පරිස්සම් වෙනවා. මොකද අපි මෙහෙදි දන්න රුපියල් 50 නෝට්ටු මොන පාටද 100 මොන පාටද කියන දේ අපිට අරක පුරුදු නැහැනේ.
ඒකින්ද බින්දු ගොඩකුත් එක්ක තමයි තියෙන්නේ. හරිද? ටිකක් ඒකින්ද පැටලෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගොඩාක් පරිස්සම් වෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට. මුලදී ඔයාලටත් ඒක පොඩ්ඩක් අමාරුයි කියලා තේරෙයි. මුලදී පුරුදු නැහැනේ. මේ ඒකින්ද අනිවාර්යෙන් අර එයාලා ගාන කියන්නේ තර අන්තිම බින්දු තුන නැතුව 50 100 අර එහෙම මේ අපි සල්ලි දෙනකොට ඒ හරියට නෝට්ටුව බලලා ගණදෙනු ගණන් මතක තියාගන්න. ඊළඟට කිව්වොත් මොනවද අනිවාර්යයෙන්ම ඕන කරන ඇප්ස් කියලා. හරිද? ඔයාලට මම කලින් කිව්වා වගේ Google Translate. ඒ ඇප් එක දාගෙන යන්න. ඒ වගේම Google Maps ඒකත් ඕන වෙනවා ඔයාලට. ඒ වගේම Grab taxi වලට ඊට පස්සේ taxi ඔයාලා යූස් කරන්නේ ඒ taxi service වල apps ඕන වෙනවා. අර මං කිව්වා වගේ GreenXN ඒ වගේ apps තමයි ඕන වෙන්නේ mainly. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාලත් එක්ක කතා කරොත් මේ මොනවද අපිට අර දැන් වතුර තියෙන්නේ. වතුර ගැන කතා කරද්දී අර අපි කියනවා වතුර වල රසක් නැහැ කියලා. ඒත් අපි මෙහෙත් කියනවනේ නේද කිවුල් රසය අර මොනවද එක එක රසය රසවල જાති වගේක් කියනවනේ. අර ඒ වගේ තමයි. ඒ වගේ තමයි. එහෙත් අර අපිට දැන් අපිටත් මුලදී පුරුදු නැහැනේ. මම මේක එක වීඩියෝ එකකවත් දැක්කෙත් නැහැ. හරිද? මමත් ගොඩක් වීඩියෝස් බලලා ගියේ යද්දී මම එක්ස්පීරියන්ස් කරපු දේ තමයි එක එක බ්‍රෑන්ඩ්ස් වල වතුර බෝතල් තියෙනවා. දැන් කඩෙන් ගන්න ප්ලාස්ටික් බෝතල් තියෙන්නේ. එක එක බ්‍රෑන්ඩ්ස් වල තියෙනවා. හැබැයි ඒ හැම වතුරකම බොන්න බෑ. හරිද? ඒකින්ද විශේෂයෙන්ම කියන්න ඕන වතුර බෝතල් ගැන කතා කරද්දී ඔයාලට එතන ගන්න පුළුවන් දසනි කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක නිකන් මට මතක විදියට දෙන්නම් මම දන්නේ නැහැ ලේබල් එක වෙනස් වෙලාද කියලා කලර්ස් සුදු පාටයි කොළ පාටයි වගේ මට මතක තිබ්බේ. අන්න ඒ බ්‍රෑන්ඩ් එකේ වතුර බෝතල් හොඳයි. ඒ කියන්නේ අපිට බොන්න පුළුවන් වතුර. හරි. ඒ වගේම Aquafina බ්‍රෑන්ඩ් එකේ එනවා වතුර. ඒක ඔයාලත් දන්නවා ඇති මෙහෙත් තියෙනවා. අර නිල් පාට ලේබල් එක තියෙන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒ දෙක තමයි අපිට සෙට් නෝ. ඒ දෙකම විතරයි. හරිද? ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මොනම වෙලාවකවත් ටැප් වෝටර් පාවිච්චි කරන්න එපා. ටැප් වතුර පාවිච්චි කරන්න එපා ඇත්තටම. ඒ කියන්නේ අපි වුණත් වතුර ඔය වගේ අරගෙන තමයි මොනවාරි දැන් අපේ මේ කෙටල් එකකට දාලා උණු කරන්න උනත් අපි එහෙම අරගත්තු වතුර තමයි එහෙම කරේ. ටැප් වෝටර් පාවිච්චි කරන්න එපා. මම ඒක නම් වෙන කවුරු හරි කියපු එකක් දැක්කනා. ඒ දැක්කා වගේම මමත් ඒක එක්ස්පීරියන්ස් කරා. සමහර වතුර කියන්නේ ටිකක් අපිරිය. ඒ කියන්නේ බොන්න කරන ටිකක් අමාරුයි. ඒකින්ද අර වගේ අර බ්‍රෑන්ඩ්ස් දෙකෙන් ගන්න. මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් නෙවෙයි වයි ඉතින් කොහොමද දන්නවනේ ඔයාලා. දසනි and Aquafina මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් දෙක තමයි පාවිච්චි කරන්න හොඳ එහෙති.